අපේ වීඩියෝස් බලපු ගොඩක් අය ඉල්ලපු විදිහට 50 පෙත්ත, CA පෙත්ත, Viagra, Cilagra, Cupid, Timing පෙත්ත, Homotex පෙත්ත මෙන්න මේ වගේ ගොඩක් නම් වලින් හඳුන්වන සිල්ඩෙනෆිල් කියන්නේ මොනවද කියලා තමයි අද අපි කතා කරන්නේ. සිල්ඩෙනෆිල් ඖෂධය මුලින්ම හොයාගත්තේ ඇන්ටි හයිපර්ටෙන්සිව් බෙහෙත් එකක් විදිහට. ඒ කියන්නේ රුධිර පීඩනය අඩු කරන බෙහෙත් එකක් විදිහට. එතකොට සිල්ඩෙනෆිල් දැන් භාවිතා කරන්නේ මොකටද? ඉම්පොටෙන්ස්. එහෙම නැත්නම් ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන්. ඒ කියන්නේ පිරිමින්ගේ ශිෂ්ණය ප්‍රාණවත් වීම දීර්ඝ වීම තමයි සිල්ඩෙනෆිල් වලින් සිද්ධ වෙන්නේ. ඊළඟට හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි සිල්ඩෙනෆිල් පෙත්ත කොයි වෙලාවටද ගන්න ඕනේ කියන එක. සිල්ඩෙනෆිල් පෙත්ත ගන්න ඕනේ ඒ අදාළ ලිංගික ක්‍රියාවලිය කරන්න පැය භාගයකට කලින්. ඒ වගේම සිල්ඩෙනෆිල් පෙත්ත හිස් බඩ. එහෙම නැත්නම් කැමරට පෙර ගත්තොත් තමයි ඇඟට උරා ගැනීම හරියට සිද්ධ වෙන්නේ. එහෙම වුණොත් තමයි ඒ සිල්ඩෙනෆිල් පෙත්තේ කරන කාර්යය සාර්ථකව සිද්ධ වෙන්නේ. ඊළඟට සිල්ඩෙනෆිල් පෙත්ත තියෙන භයානකම පැත්ත ගැන තමයි මම ඊළඟට කතා කරන්නේ. කියන්නේ සිල්ඩෙනෆිල් පෙත්ත එක්ක හෘදයාබාධ වලට දෙන GTN වගේ නයිට්‍රේට් කාණ්ඩයේ ඖෂධයක් එකට ලබා ගත්තොත් එහෙම ඒ කෙනාගේ රුධිර පීඩනය ශීඝ්‍ර විදිහට අඩු වෙලා ඒ කෙනාට මරණය ළඟා වෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි ටැම්සලෝසින් කියන ඖෂධය එක්ක සිල්ඩෙනෆිල් පෙත්ත ගන්නවා නම් ඒ පෙති දෙක ගන්න කාල පරතරය පැය 6ක්වත් තියාගන්න එක වැදගත්. ඊළඟට හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේක ක්ෂණික මෝචනයට පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක. මේක ඒ තත්ත්වයට භාවිත කරන්න බෑ. ඉතින් හිතුමතේ සිල්ඩෙනෆිල් පෙත්ත ෆාමසි වලින් ගන්නේ නැතුව ඔයාලට සුදුසු මාත්‍රාව ඔයාලට පෙත්ත ගන්න සුදුසුද ඔයාලගේ සෞඛ්‍ය තත්ත්වයට සුදුසුද කියන එක තමන්ගේ පවුලේ වෛද්‍යවරයාගෙන් දැන ගැනීම ඉතාම වටිනවා. මේ වගේ වීඩියෝස් තව බලන්න අපේ YouTube channel එක Wellness Family subscribe කරන්න. ඒ වගේම පහලින් තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. එන්න දැනගෙන බෙහෙත් බොන්න. අපි Wellness Pharmacy දමන්න.